දුරකථනයකින් මම ඔබ අමතමින් හමුවිය නොහැකි නිසා ඔන්න ඔයගොල්ලෝ මේ ගෙදලා ඉන්නේ චාය හැවුවොත් චාමතන වැඩසටහනත් එක්ක අද අපි ඇවිල්ලා තියෙන්නේ අමරසන වනන්දරට අපේ වාසනාවන්තෙක් හොයාගෙන අපි එනම් බලමු අද අපේ වාසනාවන්තයා කවුද කියලා. ඔන්න දැන් අපේ අමරසන වනන්දරේ ඊටම ගමන් කරනවා. ඊටමත් භයානක ප්‍රදේශයකින් තමයි අපි දැන් ගමන කරන්නේ. අපි මේ සෑය දෙන්න කිල්ලත් අපිට මැරෙන්න වෙලා තියෙන්නේ මේ කාටු පන්තුරු අතරින් ගමන් කරන්නේ අපි දැන්. කිසිම මිලිස් කුඩුටක්වත් මේක බලා ගන්න හැකියාවක් ඉන්නේ නැහැ. අපි දැන් බලමු ඉස්සරහදී අපි කවුද හම්බෙන්නේ අපේ වාසනාවන්තයා කවුද කියලා. කනගාටුයි ඔබේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නැත. ඔබේ ගිණුම රීචාර්ජ් කරගන්න. මල්ලි පොඩ්ඩක් ඉන්න රේඩියෝ channel එකේ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න මල්ලි පොඩ්ඩක් ඉන්න අපේ රේඩියෝ channel එකේ. කොහෙද වදුවන්නේ යන්නේ පිස්සුද වාට? පොලිසියෙන් කියලා. ඒක පොලිසියෙන් එනවා නේ මයික් කරගෙන වාට පිස්සුද ඔයාට. මල්ලි වහන රේඩියෝ channel එක මොකද්ද? මම මොකද අහන්නේ නැහැ නේ. පිස්සු එන්නේ මල්ලි අපි වට සල්ලි දෙන්න ගෙනල්ලා තියෙන්නේ. වාට කියන් දිනේ. පොඩ ඉන්න මල්ලි. පොඩ නවත්තන්නකෝ පොඩ්ඩක් ඔක. දැන් අපි සල්ලි වාට දෙන්න යන්නේ වා කෝටිපතියෙක් කියන්නේ යන්නේ වාට කියන්න තින්නේ. ඔයාන් චාය FM කියලා හරිද? ඔව් දැන් ඔන්න පටන් ගමුද? ඔය දාන්න. ආයෙ දාන්න මල්ලි ඔක ආයෙ දාන්න. හරිද? ගත්ත. ඔව්. ඔයා රේඩියෝ channel එක මොකද්ද මල්ලි? චාය FM. ඔව් ඔයා මේ අවස්ථාවේදී රුපියල් කීයක්ද? ඔයා ගණන් කරන්න මල්ලි. ඔයාම ගණන් කරන්න. රුපියල් කීයක්ද ඔයා දිනගත්තේ? ඔව් 20යි 40යි 60යි 70යි 80 රුපියල් 85ක් මුදලක් ආවේ අවස්ථාවේ දිනා ගන්නවා. අතිවිශාල මුදලක්. ඔයාට දැක්කේ මොකද මල්ලි? ඔයාට දැක්කේ කිව්වට අපිට විස්තර කරන්න පුළුවන්ද? ඇයි නේද? ඔව් මොකුත් අවුලක් නැහැ. අවුලක් නැහැ නේ. ඔයා මේ මුදලින් අති ඉස්සර මුදල ඔයා කෝටිපති ඉපඩපත් වුණා. ඉතින් ඔයාට මේ අවස්ථාවේදී ඔයාට මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මුදලින්? අවුලක් නැහැ මම මේක කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහ කාඩ් එකක් වගේ තමයි දාගන්න බලාපොරොත්තු. ඔව් යා නියම තීරණ තමයි අරගෙන තියෙන්නේ. හරි එහෙනම් චා ඇහුවොත් බඩුම තමයි. සල්ලි ටික පෙරන මල්ලි.